Right? ඔන්න අදත් අපි ආවා. අද නම් පොඩි දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපේ මේ තැන වෙනස් කරලා තියෙනවා අපි. ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඔව් අපේ ගෙවල් පැත්තේ තියෙනවා පොඩ්ඩක් පහළ මේ පොඩි ප්ලේස් එකක්. ඒකට ඇවිල්ලා ඉතින් අපි ඔයගොල්ලෝ වීඩියෝ එක අතරමැද දාන්නම් ප්ලේස් එකේ මේ වටපිටාව. අපි දැන් මෙතන ඉතින් අද රොටියක් පුච්චලා කාලා පොඩි ආතල්ලයක් අරගෙන යන්න හදන්නේ. එහෙනම් අපි ආ වීඩියෝ එකට. හරි ඕන දැන් පොඩි පොඩයක් ගියා. ඒකෙන් පස්සේ අපි දැන් දර ටික දාලා වැඩේ පටන් ගන්න කියන්නේ. අපි ලිපා අවුලන් එන්න. හරි ඔයගොල්ලෝ පොඩ්ඩක් ඉන්න. අපි ලිපා අවුලන් එන්න. මේක පොඩ්ඩක් වෙලා යනවා නැත්තම් වීඩියෝ එක දික් වෙනවා. අපි ලිපා අවුලන් එන්න. ලිපා නම් පත් වුණා. අපි ආ වීඩියෝ එකට යනවා. කැන්ද කොල්ලන් නැහැ. අපි තියෙන කඩාවත්තා. මේක ඉතින් පොඩ්ඩක් රවුමඩ තලා ගන්න එපා. අපි ඕනද වීඩියෝ කරලා දාන්නම් මේ අපි ඉන්න ප්ලේස් එක කොහොමද කියලා. ඔව් වටපිටාව බලාගන්න. ආන්න අපි ගෙදරින් රොටි ගුලි හදන් ආවා. මේදි ඒක තමයි. ඇන්දක්කෝද ඇන්දක්කෝ නෑනේ. අතින් පුළුවන්. රොටියක් පිච්චෙනවා දැන්. හරි. අපි ඒක පිච්චෙනවා අපි ඊළඟ රොටියක් හදාමු. අපි වීඩියෝ එකක් කරන්න හැදුවොත් කොහොමද? ලොන්ගට බෑ. අරදිත් ගන්න කඩිය ඇව්වා ගේ අමතකුණ බඩුවක් ගේන්න. මම දැන් මේක මෙවුලයි වුණා හිතුණා තොරෙන් කනවා. බලමු හරිද කියලා. නාවුලක් නැහැ. සුගුරියට යනවා. රොටිය එකපැත්තක් පිච්චිලා ඉවරයි වගේ. කැඩුනා. කමන්නේ. ඔන්න මේ කඩියත් ආවා ගිහිල්ලා. මේ අපි ඊළඟ රොටිය දාගෙන ඉවරලා මේ දුන්නේ සදමුනේ කඩිය. ඔව් එහෙම කරමු. දැන් මොන්නේ ටයිම් දෙනවා. එතනම හොල්ලක්. මෙච්චර වැර ප්‍රශ්නේ. බලමු කාය. තාමයි. දැන් ඇතිනේ. ඇතිනේ. ඇති. පාලේ රොටි නා කෑලි කෑලි හම්බුනේ. කමන්නේ. කොහොමද කෑලි කරලා ගන්න. මේ පළවෙනි රොටිය එක් ගන්නවා පළවෙනි රොටියේ දෙවෙනි රොටිය
ගමු එහෙට. කොහාට පිස්සු ඇතිලද මේ දැන් කෑ ගහන්නේ. හරි අපි එන එක තැම්බෙලා නම් අපි ලුණු මිස හදාගමුනේ. දැන් අපි ලුණු මිසක් හදන්න යන්නේ. තඩිය අර මිරිස හදන අතරේ මම රොටිය තත්ත්වය කොහොමද කියලා බලන්න. ඉස්සලාම ලුණු මිසට මිනිස් කෑවි දානවා. අවුවකුත් පෑවුවා. දැන් අවුලන්න. සැරට හදුනේ ඔව්. ඉන්දරාගේ වුණා. ලුණු ටිකක් දානවා. ගම්මිරිස් ලුණු මිස වල ගම්මිරිස් දානවා. Okay. උඹලකට හොඳට දාත්තා. ඔන්න ජයග්‍රා හි දෙවනි කොටියේ තඩිය අර මිරිස කොට අතරතුරේ මම බාර ගන්නවා. එන්න අපි එක රොටියක් වෙනසක් කරා මේ කහ දාලා මේ මොනවද කරපිංචනේ. කහයි කරපිංචයි දාලා කැරටුයි මිරිසුයි තක්කාලි කෑලි දාලා මේ අමුතු රොටියක් ගැහුවා. දැන් ඒක හදලා බලමු. බලමු මොකද වෙන්නේ. තඩිය රොටිය දාන අතරේ මම ලුණු මිරිස මෙන් කොටාගෙන යනවා. භූමි තෙල්ලෙක්කෝ ඉවරද භූමි? අපි මේ ඔන්න අපි රොටි ටික හැදුවා. අපි මේ පොඩි මල්ල කට්ටයක් ඇවිල්ලා ඉන්නවා. උන්ටත් එහෙම රොටි ටික දෙනවා රහ වුණොත් විතරයි. ඔව්. අපි කතා කරලා ඒවන්ට කන්න දෙනවා. නම් පළවෙනි කෑල්ල කාලා එහෙනම් අපි කනවා. පළවෙනි කඩේ ආවොත් දෙන්න. මම කෑවා. තාත්තේ. කා. පළවෙනි කඩ යාළුවන්ට එනවන්න මං කෑවා. හොඳයිනේ. ඔව් ගන්න.
මුල්ලක් නැහැ හොඳට තියෙනවා. දාර ටිකක් ගහලා පිච්චම වෙනම රහත් තියෙනවා. හ්ම් සාමාන්‍ය ගෑස් ලිපේන එක කරලා හදන. මල්ලිල කට්ටියක් ඉන්නවා බලමු. අන්තිමකට ඒගොල්ලෝ සෙට් කරේ. මාන ගන්න අපි අද බලන්නේ කාලා හරියන්නේ නැහැ නේද? ඒතරත් දීලා. රාගොම දීලා හල බලන්න බෑ. A few moments later. වැඩි වෙලා අපේ රොටි ටික අපි මන්දලාට හොඳයිද? ඔන්න ඉතින් අපි මේ විදිහට තමයි අද අපි වැඩේ ඉවර කළේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් මතකව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම් මේ තඩියයි කඩියයි Woke up late, missed the morning glaze. But the sunlight hits in so many ways. Grabbed my shades and hit the streets, no plan.